වෙසෙසින් කියන්නේ පුතේ විශේෂයෙන්. දිගත කියන්නේ සෑම දිශාවකටම. මේ විශේෂයෙන් සෑම දිශාවක් පුරාම යන නාදය. අසමින් තුරුහිස රඳන ගිරායා. තුරුහිස කියන්නේ ගස් උඩ ගස් මුදුනේ. මේ වීණා නාදය අසමින් ගස් උඩ ඉන්න ගිරව්. උමුවෙන් ගත්මි අඹ මියුරායා. උමුවෙන් කියන එකට පුතේ විචාරකයෝ දෙනවා අදහස් දෙකක්. හරිද? උමුවෙන් කියලා කියනවා උන් මුවෙන් කියන එක කෙටි කරලා කිව්වා කියලාත් කියනවා. ගිර වගේ මුවෙන් උන් මුවෙන්. උන්ගේ මුවෙන් ගත්තා කියන්නේ. උමුවෙන් කියලා ඒක කෙටි කරලා හැදුවා කියලා සමහර ਵਿਚාරය කරන අය කියනවා. සාහිත්‍ය ਵਿਚාරකයෝ කියනවා. තව සමහරු කියනවා පුතේ උමුවෙන් කියන්නේ ඊතා ආශාවෙන් කියන එකට වචනයක් කියලා. උමුවෙන් කියන්නේ ඊතා ආශාවෙන් කියන එකට වචනයක් කියලා කියනවා. එතකොට අදහස් දෙකක් තියෙනවා උමුවෙන් කියන එකට. කොහොම හරි මේ මිහිරි මී අඹ ඊතාම ආශාවෙන් ගත්ත නැත්තම් උන්ගේ මුවෙන් ගත්ත මී අඹ වෙන නදමයි මියුරා දැමුවෙන් වෙන නදමය මියුරායා වීණා නාදයමයි මිහිරි කියලා අහකට විසි කරලා දැම්මලු මේ ගිරව. බලන්නකෝ. කවියේ සමස්ත අර්ථය ගත්තොත් පුතේ විශේෂයෙන් සෑම දිශාවක් පුරාවටම යන මේ නාදය ගස් මුදුන් වල ඉන්න ගිරව් අහලා එයාලා ගත්ත මිහිරි මීයඹ එයාලගේ මුවෙන් නැමෙ නැත්තම් ඉතා ආශාවෙන් ගත්ත මීයඹ ඔය මොන වචන දැම්මත් හරි පුතේ. එහෙම නැත්තම් දෙකම දාන්න. ගිරවුන්ගේ මුවෙන් ඉතා ආශාවෙන් ගත්ත මිහිරි මීයඹ අහකට වීසිකලා වීණා නාදයමයි මිහිරි කියලා. අසමින් උමුවෙන් දැමුවෙන් කියලා පටන් ගන්නවා. එලි වැට තියෙනවා. පුරායා ගිරායා මියුරායා එලි සමය තියෙනවා. සහ පුතේ මෙතන අනුප්‍රාසය තියෙනවා. අනුප්‍රාසය කියන්නේ පුතේ එකම දේ නැවත කියන එක. අර මං කිව්වේ කාව්‍ය දෝෂයක් කියලා. වැත්තෑවේ හිමියෝ කාව්‍ය දෝෂයක් කාව්‍ය අලංකාරයක් බවට පත් කරගෙන තියෙනවා. පුනරුක්තිය. ওই වචන දෙක මතක තියාගන්න. මගේ බුද්ධිල කාව්‍ය පළවෙනි පාඩමේ හිටපු පුතාලා නම් ලියා ගන්න ඕනේ නැහැ. එයාලා දන්නවා මේක. අද ආපු පුතාලා ලියා ගන්න පුතේ. අනුප්‍රාසය කියන්නේ එකම වචනේ නැවත කීම. ඒකට පුනරුක්තිය කියලාත් කියනවා. මේක කාව්‍ය දෝෂයක් පුතේ. මේක කාව්‍ය දෝෂයක්. නමුත් වැත්තේ හිමියෝ මේ කාව්‍ය දෝෂය කාව්‍ය අලංකාරයක් බවට පත් කරගෙන තියෙනවා.